හරි ළමයි. එහෙනම් බලන්න අපිට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් දීලා අපිට කියනවා මේක විසඳන්න කියලා. මේ වගේ වෙලාවකට අපි මොකද්ද කරන්න ඕනේ? බලන්න මෙතන ඉන්නේ x වර්ගයක් ඊට පස්සේ ඍණ සංකේතය තියෙනවා ඊට පස්සේ 36 කියලා තියෙනවා. අපි මෙන්න මේ වගේ වෙලාවකට කරන්න ඕනේ මෙතනත් x වර්ගයක් තියෙනවා ඔන්න ඍණ සංකේතය තියෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ මෙන්න මේ ඊළඟට තියෙන ඉලක්කම වර්ග පදයක් විදිහට ලියා ගන්න පුළුවන්ද කියලා. පුළුවන්ද? ඔව් 6 වර්ගය තමයි 36 කියන්නේ. එහෙනම් මම මෙන්න මේ 36 වෙනුවට 6 වර්ගය කියලා ලියා ගන්නවා. x වර්ගය ඍණ 6 වර්ගය සමානයි බිඳුව කියලා ලියා ගන්නවා. හරිද? දැන් බලන්න ළමයි මේ මෙන්න මේ ඍණ දෙපැත්තේ තියෙන්නේ වර්ග දෙකක්. එහෙනම් අපි මේ ඍණ වලට කියනවා අන්තරය කියලා. වර්ග දෙකක් දෙපැත්තේ තියෙන හින්දා අපි කියනවා වර්ග දෙකක අන්තරයක් කියලා. හරි. එතකොට කොහොමද මෙන්න මේ වර්ග දෙකක අන්තරයක සාධක හොයන්නේ? වර්ග දෙකක අන්තරයක සාධක හොයන්නේ ළමයි අපි චුට්ටකට මෙන්න මේ වර්ග දෙක අමතක කරනවා. හරිද? මෙන්න මේ වර්ග දෙක අමතක කරලා වරහණක් කරලා අපි මේ ප්‍රකාශනය ලියා ගන්නවා. මේ වර්ග දෙක අමතක කරලා. ඒ කියන්නේ x ඍණ 6 කියන. ඊළඟට තව වරහණක් කරනවා. ඒකට මොකද කරන්නේ? මෙන්න මෙතන ලකුණ මාරු කරලා ඒ කියන්නේ මෙතන තියෙන ඍණනේ අපි මෙතන ධන කරලා මේ ප්‍රකාශනයම ලියා ගන්නවා. ලකුණ විතරක් මාරු කරලා. ඒ කියන්නේ x ධන 6 කියලා ලියා ගන්න. එතකොට මෙන්න මේ වරහන් දෙක සමාන වෙනවා මොකටද? බිඳුවට. හරිද? ඒක පැහැදිලියි කියලා මං හිතනවා. ඊළඟට මේක සමාන වෙලා තියෙන්නේ බිඳුවටනේ ළමයි. එහෙනම් අපි මොකද කරන්නේ? මේ වරහන වෙනමයි මේ වරහන වෙනමයි මේ බිඳුවට සමාන කරනවා. හරිද? ඒ කියන්නේ x ඍණ 6 සමානයි බිඳුව හෝ හරිද? හෝ x ධන 6 සමානයි හරිද? x ධන 6 සමානයි බිඳුව කියලා අපි සමීකරණ දෙකක් ලබා ගන්න. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් තියෙන සමීකරණ විසඳීම. ඕගොල්ලන්ට කලින් මම උගන්වලා තියෙන සමීකරණ විසඳීම යටතේ අපිට තනි කරගන්න ඕන පදේ අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තනි කරගන්නේ x වනේ. එහෙනම් x තනි කරගන්න වදයක් වෙලා ඉන්නේ කවුද ළමයි? මෙන්න මේ ඍණ 6. එහෙනම් එයාගේ ප්‍රතිවිරුද්ධ දේ කරලා මෙයාව මෙතනින් අයින් කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඍණ 6ක් නෙන්නේ. එහෙනම් එයාව ධන කරලා මම එහා පැත්තට යවනවා. එහෙනම් x සමානයි ඍණ 6 එහා පැත්තට යවම ධන 6 බවට පත් වෙනවා. ඔන්න අපිට එක ප්‍රකාශන එක විසඳුමක් ආවා. හරිද? එක x වලට එක උත්තරයක් ආවා. එහෙනම් ඊළඟට මේ පැත්තේ සමීකරණය සුළු කරමු. එයාට කවුද වදයක් වෙලා ඉන්නේ? මෙන්න මේ ධන 6 එක්කෙනා. එහෙනම් ධන 6 ගේ ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද? ඍණ 6 කරලා එහා පැත්තට ගෙනියනවා. එහෙනම් x සමානයි ඍණ 6 බවට පත් වෙනවා. ඔන්න එහෙනම් මේ ප්‍රකාශනය මෙන්න මේ x වර්ගය ඍණ 36 සමානයි බිඳුව කියන ප්‍රකාශනය විසඳුවාට පස්සේ අපිට උත්තර දෙකක් හම් වෙනවා x වලට. එකක් x සමානයි 6යි අනිත් එක x සමානයි ඍණ 6යි. එහෙනම් මම හිතනවා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.